வணக்கம் மாணவர்கள். ඔන්න අපි කලින් වීඩියෝ එකේ කතා කරා අපේ දෙමළ හෝඩිය ගැන. ඒකට දෙමළ හෝඩිය අපි කතා කරා ස්වරාක්ෂර, ව්‍යංජනාක්ෂර, මිශ්‍රාක්ෂර, ඒත් එක්කම ආයුධාක්ෂර. ඒ වගේම මම ඒ වීඩියෝ එකේ කිව්වා ඔයගොල්ලන්ට අපිට තියෙනවා තවත් අකුරු කිහිපයක් ඉගෙන ගන්න කියලා ව්‍යංජන අක්ෂර වලට අමතරව. ඔන්න අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ අක්ෂර ටික ගැන. ව්‍යංජන අක්ෂර වලට අමතරව අපි මේ පාවිච්චි කරන අකුරු වලට දෙමළෙන් කියන්නේ වඩමොළි එළුත්තුක්කල් කියලා. වඩමොළි එළුත්තුක්කල් කියලා. එතකොට මේ අකුරුත් අපිට දෙමළ භාෂාව භාවිතා කරනකොට අපිට අවශ්‍යම වෙන අකුරු ටිකක් තමයි අපි මේ වඩමොළි එළුත්තුක්කල් වලදී ඉගෙන ගන්න. මම පෙන්නන්නම් මොනවද මේ අකුරු ටික කියලා. හරි. අපි දැන් බලමු අපේ මේ වඩමොළි එළුත්තුක්කල් ටික. බලමු මොනවද මේ අකුරු ටික කියලා. ජ, හ, ස, ෂ, ෂ. මේ ෂ අක්ෂර දෙකටම දෙමළෙන් අපි එක අක්ෂරයක් භාවිතා කරනවා. ඒ වගේම ශ්‍රී සහ ක්ෂ කියන අක්ෂරය. මේ වගේ අපි බලමු මුලින්ම ජ අක්ෂරය. ජ අක්ෂරය ගොඩක් සමානයි අපි කලින් ඉගෙන ගත්ත I කියන ස්වර අක්ෂරයට. හැබැයි ඒකම නෙවෙයි. ඒකට ගොඩක් සමානව තමයි ලියවෙන්නේ. බලන්න ජ අක්ෂරය ලියන්නේ මෙන්න මෙහෙම. ජ. හ අක්ෂරය අපි පටන් ගන්නෙ වයන්න වගේ. වයන්න ලියනවා වගේ පටන් ගන්න තමයි හ අක්ෂරය ලියන්නේ. මෙන්න මේ වගේ. ඊළඟට ස අක්ෂරය. ෂ දෙකටම තියෙන එක අක්ෂරයයි කියවනේ. ඒක තමයි මෙන්න මේ අක්ෂරය. ශ්‍රී, ක්ෂ ලියන්නේ මෙන්න මේ ෂ අක්ෂරය සහ ක අක්ෂරය එකතුවෙන්. ඒ අක්ෂර දෙක සම්බන්ධ වෙලා තමයි ක්ෂ අක්ෂරය හැදෙන්නේ. අයන්න ලියලා එයාටම අපි මෙන්න මේ ෂ අක්ෂරය එකතු කරනවා. මේ තමයි අපේ සංස්කෘත අක්ෂර ටික. ඔන්න එහෙනම් අදට අපේ පාඩම ඉවරයි. අපි දෙමළ හෝඩියේ තවත් අලුත් කොටසක් ගැන ඉගෙන ගන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වණක්කම් මානවர்கள்.